ක්‍රිස්මස් ගිෆ්ට් අයිඩියා නම් ගොඩාක් තියෙනවා. හැබැයි පර්ෆෙක්ට්ම ගිෆ්ට් එක නම් පර්ෆියුම් එකක්ම තමයි. මං හිතන්නේ ඔයගොල්ලෝ ගොඩාක් ක්‍රෂ් එකේ ඇති පර්ෆියුම් එකක් ගිෆ්ට් කරන්න ඔයාගේ ආදරණීය මයට. ඉතින් මේ වීඩියෝ එක අපි ගෙනල්ලා තියෙන්නේ පර්ෆියුම් එකක් චූස් කරන්න නැත්නම් පර්ෆියුම් එකක් ගිෆ්ට් එකක් විදිහට දෙන ගයිඩන්ස් එක. ඉතින් මේ ක්‍රිස්මස් සීසන් එකේ පර්ෆියුම් එකක් ගිෆ්ට් එකක් විදිහට දෙනවා නම් අනිවාර්යයෙන්ම වෝම් ටයිප් එකේ ෆ්‍රේග්‍රන්ස් එකක් නැත්නම් වෝම් ටයිප් නෝට්ස් තියෙන ෆ්‍රේග්‍රන්ස් එකක් අනිවාර්යයෙන්ම ඔයා චූස් කරගන්න ඕන. හැබැයි ඒ වගේම පොඩි ක්‍රිස්මස් වයිබ් එකක් යන ක්‍රිස්මස් ඇට්මෝස්ෆියර් එකක් යන ෆ්‍රේග්‍රන්ස් එකක් තියෙනවා නම් ඒකත් මාරයි. ඉතින් ජෙන්ටල්මන්ස්ලට හොඳම ෆ්‍රේග්‍රන්සස් පහක් තමයි මම දැන් මේ කියන්න යන්නේ. ඉතින් පළවෙනි ෆ්‍රේග්‍රන්ස් එක තමයි Givenchy Gentleman Reserve Freeway EDP Eau de Parfum ෆ්‍රේග්‍රන්ස් එක. ඔයාලට මතක ඇති මම මේ ෆ්‍රේග්‍රන්ස් එක ගැන මීට ඉස්සෙල්ලා කියලා තියෙනවා. මේ ෆ්‍රේග්‍රන්ස් එකේ තමයි විස්කි නෝට්ස් තියෙන්නේ. ක්‍රිස්මස් කාලෙට හොඳටම යනවා. දෙවැනි රෙකමෙන්ඩේෂන් එක තමයි Dior Sauvage Elixir ෆ්‍රේග්‍රන්ස් එක. Dior Sauvage මම දන්නවා ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. ගොඩක් කට්ටියගේ ෆේවරිට්. නමුත් Elixir වෙනමම වයිබ් එකක්. ඉතින් වෝම් වයිබ් එකකට ක්‍රිස්මස් ටයිම් එකේ මෙමරීස් ක්‍රියේට් කරන්න ෆ්‍රී කම්ප්ලිමෙන්ට් ගන්න හොඳම ෆ්‍රේග්‍රන්ස් එකක් තමයි Elixir කියලා කියන්නේ. ටිකක් ගාන වැඩි නමුත් Louis Vuitton Ombre Nomad පර්ෆෙක්ට්ම මැච් එකක් තමයි මේ ක්‍රිස්මස් වයිබ් එකට. පිස්සු හැදෙන ෆ්‍රේග්‍රන්ස් එක. මම පර්සනලිම රෙකමන්ඩ් කරන තව ෆ්‍රේග්‍රන්ස් එකක් තමයි Tom Ford Tobacco Vanille කියලා කියන්නේ. Tobacco Vanille ෆ්‍රේග්‍රන්ස් එක Tobacco Vanilla වයිබ් එක එකට මික්ස් වුණාම අනිවාර්යයෙන්ම ක්‍රිස්මස් වයිබ් එකක්ම තමයි හැදෙන්නේ. ඉතින් පස්වෙනි ඔප්ෂන් එක විදිහට පස්වෙනි බෙස්ම ඔප්ෂන් එක විදිහට මට දෙන්න තියෙන්නේ Giorgio Armaniලාගේ Stronger With You Intensely. Stronger With You ගොඩක් කට්ටිය දන්නවා. Stronger With You Intensely මේ වගේම ක්‍රිස්මස් වයිබ් එකකට ගැලපෙන හොඳම ෆ්‍රේග්‍රන්ස් එකක්. දැන් ඉතින් ලේඩීස්ලා ටික පුලා බලන් ඉන්නවා මේ ක්‍රිස්මස් එකේ මොනවාද එයාලට දෙන හොඳම සජෙෂන්ස් පහ කියලා. මේ තමයි ලේඩීස්ලාට තියෙන බෙස්ම සජෙෂන්ස් ටික මේ ක්‍රිස්මස් සීසන් එකේ. ලේඩීස්ලාට පළවෙනිම ඔප්ෂන් එක Kilian Love Don't Be Shy. මගේත් ෆේවරිට්ම ෆ්‍රේග්‍රන්ස් එකක්. Love Don't Be Shy ෆ්‍රේග්‍රන්ස් එක ටිකක් පරණ වුණාට තාමත් ඒ වයිබ් එක ඒ විදිහටම මේන්ටේන් කරන ක්ලාසි ෆ්‍රේග්‍රන්ස් එකක් කිව්වොත් හරියටම හරි. සෙකන්ඩ් ඔප්ෂන් එක YSL Black Opium. Coffee Vanilla type එකේ ෆ්‍රේග්‍රන්ස් එකක්. අනිවාර්යයෙන්ම ක්‍රිස්මස් එකට බෙස්ම චොයිස් එක. ඊළඟ ඔප්ෂන් එක තමයි Chanel Gabriella කියලා කියන්නේ. Chanel Gabriella ඇත්තටම වින්ටර් ෆ්‍රේග්‍රන්ස් එකක් විදිහටම ඩිසයින් වෙච්ච වින්ටර් එකටම ගැලපෙන ක්‍රිස්මස් වයිබ් එකක් එක්කම එන්න සුපිරිම ෆ්‍රේග්‍රන්ස් එකක් ලේඩීස්ලට. කන්ෆිඩන්ට් ලෙවල් එක හයිප් වෙන හොඳම ෆ්‍රේග්‍රන්ස් එක කිව්වොත් හරියටම හරි. හතරවෙනි ඔප්ෂන් එක විදිහට මට දෙන්න තියෙන්නේ Initio කියන නීෂ් පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකේ Atomic Rose කියන ෆ්‍රේග්‍රන්ස් එක. රෝස් වයිබ් එකක් එක්කම ඔරියන්ටල් ටච් එකකුත් දෙන සෙක්සි සිඩක්ටිව් ටයිප් එකේ ෆ්‍රේග්‍රන්ස් එකක්. ඇත්තටම මේක යුනිසෙක්ස් ෆ්‍රේග්‍රන්ස් එකක් මම ලේඩීස්ලට රෙකමන්ඩ් කරන. පස්වෙනි ඔප්ෂන් එක විදිහට මට ලේඩීස්ලට දෙන්න තියෙන්නේ Armani Giorgio Armani කියන බ්‍රෑන්ඩ් එකේ C කියන ෆ්‍රේග්‍රන්ස් එක. C ෆ්‍රේග්‍රන්ස් එකේ ඇත්තටම sophisticated lady කෙනෙක්ගේ වයිබ් එක තමා තියෙන්නේ. ඉතින් මේ ක්‍රිස්මස් එකේ ලේඩීස්ලට sophisticated mood එකකට යන්න ඕන නම් C ෆ්‍රේග්‍රන්ස් එක තමයි හොඳම ෆ්‍රේග්‍රන්ස් එක. ඉතින් මම හිතන්නේ මේ ඔප්ෂන්ස් 10න් හොඳම ඔප්ෂන් එක තෝරගෙන ඔයා ආදරය කරන කෙනාට මේ ක්‍රිස්මස් එකේ හොඳම ගිෆ්ට් එක දීලා සර්ප්‍රයිස් කරන්න ඔයාට පුළුවන්. ඉතින් ඔයාට කාගෙන් හරි ගිෆ්ට් එකක් ඕන නම් එයාගේ නම යටින් මෙන්ෂන් කරගෙන යන්න. අනිවාර්යයෙන් මේ ගිෆ්ට් එක හම්බ වෙනවා.